මේ දෙසැම්බර් 24 වෙනිදා ඔන්න ඉතින් අපි උදේම ගියා චූටි මැණිකට පොත ඕපන් කරන්න. අද ඉතින් නත්තා සීයා බැංකුවට ඇවිල්ලා හිටියා පුංචි බබාලට තෑගි දෙන්න. ඔන්න ඉතින් චූටි මැණිකටත් බැලුම් බෝලෙකුයි චොක්ලට් එකකුයි හම්බුණා. පේනව නේද? අද ඉතින් ලස්සනට සරසලා තියෙනවා හැමතැනම. ඔන්න ඉතින් නත්තලට කලින් දවසේ අපි හිතුවා චූටි මැණිකට තෑග්ගක් දෙමු කියලා. ඉතින් සෙල්ලම් බඩු දෙනාට වැඩිය අපි හිතුවා චූටි මැණික වෙනුවෙන් බැංකු account එකක් open කරමු කියලා. ඉතින් අපි ගියේ පීපල්ස් බැංක් එකට. ඔන්න ඉතින් අපි ගියේ දෙසැම්බර් 24 වෙනිදා. මොකද ඉතින් දෙසැම්බර් 25 බැංකුව වහලානේ. ඒ නිසා දෙසැම්බර් 24 වෙනිදා තමයි අපි හිතුවේ බැංක් account එකක් open කරමු කියලා. ඔන්න ඉතින් බැංක් account එක open කරන් පස්සේ චූටි මැණිකට නම් තෑගි ගොඩාක් හම්බුණා. මම පෙන්නන්නම් කොහේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ ලස්සන කෑම් පෙට්ටිය චූටි මැණිකට හම්බුණා. ඒක නම් තාම ඉතින් යාට මම දුන්නේ නැහැ. මේක මම අරන් තිබ්බා. මොකද තාම චූටි මැණික මේකෙන් කෑම කන්නේ නැති නිසා. ඒත් ඉතින් කොහෙට හරි යනකොට කෑම ටිකක් දාගෙන යන්න පුළුවන් නිසා මේකත් ගොඩක් හොඳයි කියලා හිතුවා. ඊට පස්සේ මෙන්න මේ වතුර බෝතලේ චූටි මැණික නම් තාම මේ වතුර බෝතලයකින් බොන්නේ නැහැ. ඒ නිසා ඉතින් මේකත් අරන් තියමු කියලා තමයි හිතුවේ. ඉතින් තව චූටි මැණිකට මෙන්න මේ කතන්දර පොත හම්බුණා. ඉතින් චූටි මැණික නම් තාම මේ කතා අහගෙන ඉන්නේ නැහැ. අපේ චූටි මැණික ටිකක් දඟයිනේ. ඒ නිසා ඉතින් එයාව එක තැනකට තියාගන්න අමාරුයි. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් මේකත් තව චුට්ටක් ලොකු වුණාම චූටි මැණිකට කියලා දෙන්න කියලා මම අරන් තිබ්බා. ඊට පස්සේ ඉතින් ඔන්න පුංචි කැටයකුත් හම්බුණා. ඉතින් මේකට මම හිතුවා දැම්මේ ධම්ම බබාට සල්ලි දාන්න පුරුදු කරමු කියලා. එතකොට ඉතින් එයාටත් ටික ටික ලොකු වෙනකොට මේකට සල්ලි දාන්න හුරු වෙයිනේ. ඉතින් මේකත් ගොඩක් වටිනවා. ඊට පස්සේ නම් හම්බුනේ සෙල්ලම් බඩුව. ඉතින් මෙන්න මේකට නම් මගේ සුදු මැණික ගොඩාක් ආස වුණා. මේකෙන් නම් එයා ගොඩාක් සෙල්ලම් කරනවා. ඊට පස්සේ මෙන්න මේ සබන් බෝල පුම්බන එක පේනවා නේද? දැන් චුට්ටයි තියෙන්නේ. මොකද එයාගෙන් බේරෙන්න බෑ මට පුම්බන්නේ කියලා. එයාට තාම තේරෙන්නේ නැහනේ. ඉතින් ඔන්න ඒකටත් එයා ගොඩක් ආසයි. ඊට පස්සේ හම්බුණා මෙන්න මේ චූටි කාර් එකයි මෙන්න මේ චූටි බයික් එකයි. ඉතින් මේ බයික් එක නම් මම එයාට දැම්ම දෙන්නේ නැහැ කියලා හිතුවා. මොකද ඉතින් මේක ගොඩාක් චූටිනේ. එයා මේකේ තියෙන කෑලි හිම කටේ දාගනින් කියලා මේක එයාට දුන්නේ නැහැ සෙල්ලම් කරන්න. මේක නම් පොඩ්ඩක් දුන්නා. මේකේ මුකුත් වැඩි එහෙම මේ අපේ බබා වැඩි සෙල්ලම් බඩු කඩන්නේ නැහැ. ඉතින් මං ඉන්න වෙලාවට මේකෙන් එයාට දෙනවා පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි බබාට හම්බුනේ. ඉතින් මං ගොඩාක් පරක්කු වෙලා තමයි බබාට account එකක් open කරේ. ඉතින් මාස 3කට පස්සෙම බබාට account එකක් open කරන්න පුළුවන්. ඒත් ඉතින් මම හිටියේ අම්මලා ගෙදරනේ. ඒ නිසා මම හිතුවා හස්බන්ඩ් ගේ ගෙදර ආපුවාමම බබාට account එකක් open කරමු කියලා. ඉතින් ඒ තෑගි ටික තමයි මට හම්බුනේ.